ඔස්ට්‍රේලියාවේ මේ සමහර රටවල් වල ඉන්න විදේශිකයන් අහලා බලන්න ලංකාවේ මිනිස්සුන්ගෙන් අහලා බලන්න ඒ රටවල් වල ඉන්න. ඒ රටවල් වල පැයෙන් පැය රද්ද තියෙන තෙල් මිල නෙවෙයි හෙට උදේ නැගිටිනකොට තියෙන්නේ. එහෙමයි තෙල් මිල වෙනස් වෙන්නේ. හරි එහෙමයි තෙල් මිල වෙනස් වෙන්නේ. අපේ රටේ එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මොකද අපේ රටේ අපි එහෙම තෙල් මිල වෙනස් වීමේ මේ අපි සම්පූර්ණ තෙල් මේ සප්ලයි එක පුද්ගලික අංශයට දීලා තිබුණා නම් එහෙම තෙල් මිල වෙනස් වෙන්නේ කියාවක් තියෙනවා. හරි මම ඉන්දියාව ගැන නෙමෙයි කිව්වේ. මම ඔස්ට්‍රේලියාව ගැන ඉන්දියාව ගැන හරි පොඩ්ඩක් ඉන්නකො මම. මම අර කිව්වා ඇපල්ස් ඇන්ඩ් ඔරෙන්ජස් ඒගොල්ලන්ගේ වැඩි. ඔයගොල්ලෝ සංසන්දනය කරන බැරි දේවල් දෙකක් ගෙනලා මෙන්න බලන්න කියලා කියනවා. අපි ඔය වගේ ගැටවලට අහු වෙන්නේ නැහැ පොඩ්ඩක් ඉන්නකො. අපි මං කියාගෙන ආවේ සමහර රටවල් වල පොඩ්ඩක් ඔබතුමාට කතා කරන්න දෙනවද නැද්ද? ඇපල් වලින් ගන්න තුමේ ලංකාවේ තියෙන දේශීය පළතුරු දෙකක් ගන්න. නෑ කමක් නෑ මං ගන්නේ ඇපල්ස් ඇන්ඩ් ඔරෙන්ජස් තමයි ඉංග්‍රීසි පුළුවන් කියලා පෙන්නන්න එක. ඒකයි වගේ. පෙන්වෙන්නේ නේද? විදේශයකටම අපේ රටේ පොදු ජනතාව එදා වේලා කන්න බැරුව ඉතා අමාරුවෙන් ජීවත් වෙනවා. බඩු මිල වැඩි වෙලා, එළවලු මිල ගිනි ගණන් ගිහිල්ලා, එළවලු රත්තරන් වගේ ගණන් ගිහිල්ලා තියෙනවා. හාල් මිල වැඩි වෙලා, පොල් මිල වැඩි වෙලා, හැම භාණ්ඩක මිල වැඩි වෙලා, තුන් වේලා කන්න බැරුව ජනතාව අමාරුවෙන් ඉන්නවා. ගෑස් එක ගෙදර තියාගන්න බෑ. ගෑස් මිල වැඩි කරා. ඒ ඔක්කොම අස්සේ ආණ්ඩුව හදිසියේ මධ්‍යම රාත්‍රියේ 12ට තෙල් මිල වැඩි කරනවා. ජනතාව මත තව බරක් පටවලා. අපි ආණ්ඩුවෙන් තෙල් මිල වැඩි කර හේතුව අපිට කියන්න කියලා කරුණා කරලා. හැබැයි මේක සිද්ධ වුණේ මොකක් නිසා? නිවැරදි සැලසුම් තිබුණේ. හැම වෙලාවම කල්පනා කරේ කොමිස් ගල්ලංගුරු වලින් ගහන්නේ කොහොමද? විදුලිය ගහන්නේ කොහොමද? විදුලියෙන් ඩීසල් වලින් ගන්නකොට ගහන්නේ කොහොමද? රටක් පිළිබඳ සැලසුමක් තිබුණේ මේ පාලකයන්ට. අද අපේ රට විශාල බල ශක්ති අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. අද සාමාන්‍ය සංචාරක ව්‍යාපාරයේ යෙදෙන බොහෝ අය මට දැන් කතා කරලා කිව්වා එනකොට සහෝදර සංචාරක ව්‍යාපාරයේ දෙවෙනි සීසන් එක පටන් ගත්ත මේ අවුරුද්දේ. හැබැයි පැය දෙකක් තුනක් ලයිට් කපනවා. අපිට ජෙනරේටරයක් ඕන තෙල් ඩීසල් ටික ඕන. හැබැයි ඩීසල් එකට QR නේ. මේ ජෙනරේටරේ QR නේ. අනුර කුමාර මහත්මයා මම දැක්ක මේ ආණ්ඩුව පතුරු ගහනවා මේ කිසිම සැලසුමක් නැහැ බල ශක්තිය පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ සැලසුමක් නැහැ ජෙනරේටරේටවත් QR එකක් දෙන්න බෑ කියලා. දැන් අර ගොවියෝ මේ දවස්වල මම දැක්ක අර මේ බූතයා කියලා උපකරණයක් තියෙන යන්ත්‍රයක් ඒක උස්සකට කරේ තියාගෙන එනවා. ඒ වගේම ගුවන් කපන ට්‍රැක්ටර් කරේ තියාගෙන ගුවන් මේ කුඹුරු හාන ට්‍රැක්ටර් කරේ තියාගෙන ඇවිල්ලා මේ පෙට්‍රල් ෂෙඩ් වල ගහගෙන යනවා ඒවා. ඉතින් අනුර කුමාර මහත්තයා කියනවා කරන්න යන්න එපා. මොකද එතුමා මේ හදන්නේ මේ වෙලාවේ මේ අර්බුදේ වෙලාවේ මිනිස්සුව කුලප්පු කරලා අනවබෝධයක් ඇති කරලා අවිශ්වාසයක් ඇති කරලා මේකට කඩාකප්පල් කරන්න. මම මේ ආණ්ඩුවට කියනවා අනිවාර්යයෙන් අනුර කුමාර කියන පිළිගන්න එපා. ආණ්ඩුව කරගෙන යන එක කරන්න. රටේ දැන් මාර නීතියක් වෙනස් වෙනවා දැන්. යම්කිසි තොරතුරක් එනවා පොලිසියට කුඩු ගංජා මද්ද්‍රව්‍ය නීති විරෝධී තැනක් වැටලෙන්න යම්කිසි දුරකථන ඇමතුමක් එනවා. එතකොට ක්‍රියාත්මක වෙන පොලිස් නිලධාරීන් එතනට ගිහිල්ලා කුඩු සමග නැත්තම් මොනාරි නීති විරෝධී කුඩු ගංජා නැත්නම් අයිස් ඒ වගේ මද්ද්‍රව්‍යයක් අල්ලගත්තට පස්සේ පොලිසියට ඒක අරන් යනවා. වෙනත් ප්‍රදේශයක ඉන්න පොලිසිය එතනට යනවා. ලැජ්ජ නැතු සුනිල් වටවගල කියනවා ඒ තොරතුර ඒ පොලිස් රේඩායක දෙන්නලු ඒ අදාළ පොලිසියට. අදාළ පොලිසිය වල ඒ කාලේ ඉඳලා ඒක ඇල්ලුවා නම් එයි බම් පිට පළාත් ඇවිල්ලා පොලිසිය ඇවිල්ලා එතනක ඇවිල්ලා රේඩ් කරලා බඩු ටික අල්ලගන්නේ. සුනිල් වටවගලගේ තමුසෙට මුලයක් නැද්ද? හා? තමුසේට එක මුලය තියෙන්න ඕනේ. ඒකනේ අර ගොඩ පිටින් ආපුන්ට විනයක් දන්නෙත් නැහැ, පොලිසි නීතිය දන්නෙත් නැහැ. කිසිම දෙයක් දන්නේ නැතුව මාළොකු ඉස්සර පිලේ වාඩි වෙලා ටයි එකක් දාග පළියට තමුසේ මාතෘ වෙන්නේ නැහැ සුනිල් වටවලගේ. ඉස්සලා ඉතා ගන්න තමුන්ගේ තත්ත්වය මොකද්ද කියලා ලෝය කෙනෙක්නේ. එතකොට තමුසේට ලැජ්ජයි. කුඩු අල්ලපු පොලිස් නිලධාරී දිනට අපි සැලුට් කරන්න ඕනේ. ඒ මිනිස්සු ගිහිල්ලා වැටලීම් කරලා හරි දේනේ අරන් ගාවිලා තියෙන බෑ නිකන් බොරු තොරතුරක් නෙවෙයිනේ. එතකොට අපි සුනිල් වටවලන් කියන වට ලැජ්ජ නැද්ද? ඒ වගේ උත්තරයක් දෙන්න. ඊට පස්සේ අපි ආන්න කැමති ඒ පොලිස් නිලධාරීන් දෙන්න ඉන්න ස්ථානාධිපතිමෝ කියපු ලැජ්ජයි. ඒ නිල ඇඳුමටත් ලැජ්ජයි කියපු දේ. එයා මොනවද කියලා දෙන්නේ? ඒගොල්ලන්ව රාජකාරී ඇතුළේ විතරයි මේ රාජකාරී වලට දැන් මේවා කරලා තියෙන්නේ. ඒ කියන්නේ පනිෂ්මන්ට් එකක් දීලා. ලැජ්ජ නැද්ද? රෙදි ඇඳගෙන ඉන්නේ. නීතිගරුක රටේ නීතිය සාමය රකින්න පුළුවන් නිලධාරි මේමද කියන්නේ? අයියේ පොලිස් නිලධාරි දෙන්නවා අපි දැන් සාමාන්‍ය වැඩවලට තමයි තියාගෙන ඉන්නේ කියලා. කොන්ද පණ නැද්ද ඔයාට කියන්නේ ඒ වෙලාවේ සුනිල් වටවලගේ සර් උන් කරපු දේ වැරදි නෙවෙයිනේ.
ඇත්තනේ කුඩුනේ අල්ලලා තියෙන්නේ වෙන මොකුත් නෑ අල්ලලා නැහනේ. එතකොට මේ කුඩු එක සාමාන්‍ය වෙලා සමහර වෙලාවට සුනිල් වටවැලගේ නාති මිත්‍රයෙක් දන්නෙත් නෑ. ඒ නිසා සුනිල් වටවැලගේ ඒ වගේම අර පොලිස් නිලධාරීට අපි කියනවා Tamanගේ යුනිෆෝම් එකට ගරු කරන්න. සුනිල් වටවැලගේ කියන ඒ ආල්පාරුවට ගරු කරන්න යන්න එපා. ඒතුමා එතන ඒ වෙලාව කියන්න තියෙන සුනිල් වටවැලකට මාත්‍යෝ අපි වැරදි දෙයක් නෙවෙයි නේද කළා තියෙන්නේ. අරි දෙයක් කළා තියෙන්නේ. කුඩු හරි ගංජාරි නීති විරෝධයක් අල්ලලා තමයි තියෙන්නේ. ඒ නිසා සුනිල් වටවලගේ ඔයාගේ රාජකාරි විතරක් ඔයා වැඩ මේවා කරන්න. පොලිස් නිලධාරීන්ගේ රාජකාරි වලට ඇඟිලි ගන්න එපා. ජනාධිපති මේ ලංකාව බලනද මුළු ලෝකෙම බලන සුනිල් වටවලගේ කියපු මේ ප්‍රශ්නේ ඇයි වැටලිම් කරේ පොලිසියට කියලා යන්න ඕනලු. පොලිසියට කියලා යනකොට කෝල් එකක් දෙනවා අන්න රේඩ් කරන්න එනවා උඹලා ඵලයල්ලා කියලා. මේකනේ රටේ වෙන්නේ නේ. සුනිල් වටවලගේ ලැජ්ජාවක් තියෙනවා නම් තමුසේ ඉල්ලාස් වෙනවා. ඊට පස්සේ අර පොලිස් නිලධාරීට අපි කියනවා පොලිසිය පාවලා දෙන්න එපා කිසිම හේතුව මත. ඔවුන්ට රස්සාවෙන් මේ ඒ කියන්නේ මේ සුළු රස්සාවල් දීලා තියාගන්න එපා. උන් දක්ෂ නිලධාරී ඒක තමයි ගිහිල්ලා රේඩ් කරලා අල්ලලා තියෙන්නේ. ලැජ්ජ නැද්ද ඔයාට? යුනිෆෝම් එකට ගරු කරන්නේ නැහැ, නීතියට ගරු කරන්නේ නැහැ කියලා අපි කියන්නේ. සුනිල් වටවලගේ ඔයාට වැඩ බැරි ටාසන්. ඒ 149 ඔයාත් අර ගොන් කරත්තේ තමයි ගෙනියන්න වෙන්නේ ඔයාවත් ටික කාලයකින් බැඳලා. පොලිස් නිලධාරීන්ගේ වැඩ පොලිස් නිලධාරීන් කරන්න. තෙල් මිල වැඩි වුණා තමයි. හැබැයි තෙල් මිල වැඩි වුණාට ඔබ තමුන්නාන්සලා තේරුම් ගන්න දැන් ওই පෙට්‍රල් මිල වැඩි වුණේ රුපියල් 79ක් මේ ඩීසල් මිල වැඩි වුණේ සාමාන්‍ය ඩීසල් රුපියල් 79කින් නෙවෙයි. ඇත්ත ගාන 79ක් නෙවෙයි. ඇත්තම වැඩි වෙච්ච ගාන 179ක්. අපි රජයක් හැටියට තීන්දුව කරා ජනාධිපතිතුමාලා ජනතාවට බරපතල එක පුළුවන් තරම් අඩු කරලා මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕනේ. එදා අපි රජෙන් තීන්දුව කරා ඩීසල් ලීටරයකට 179ක් වැඩි කරන්නේ නැතුව 100ක් රජෙන් බාර ගන්නවා ජනතාව 79ක් දාන. ඒතව හැම ලීටරයකටම ඩීසල් ලීටරයකටම රජයේ රුපියල් 100ක් දාන. ඒ අනුව අපි මාසෙකට භාණ්ඩාගාරයෙන් වෙන් කරලා තියෙන තෙල් වලට ඔබතුමාලා පාවිච්චි කරන තෙල් දිනනවා නම් ඒවට ගෙවන්න බිලියන 20. විත්ස්කාර එකක් ජපානයේ ලක්ෂ 12ට ලංකාවට ගෙනත් දෙන්න පුළුවන්. ලක්ෂ 12ට හොඳ විත්ස්කාර එකක් ගේනවා නම් ඔයාලා හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාර් එකට බද්දක් ගන්නවා ලක්ෂ 70යි 80යි. වාහන මිල වැඩි හින්දා නෙවෙයි ගන්න බැරි. මේ තක්කඩි 15ක හින්දා ගන්න බැරි. හැබැයි රනිල්ගේ වාහනේ ලක්ෂ 3995යි. ටයර් එකක් ලක්ෂ 50යි. විදිනෝදින වාහන. මම දැන් ඊයේ මරික්කාර් කියනවා මම කිව්වා කියලා ලක්ෂ 12ට විත්ස්කාර දෙනවා කියනවා. ඊයේ මම දැක්ක මරික්කාර් කියනවා. මේ මාත් ඉස්සරහ අභියෝග කරන්නේ. මරික්කාර් ඔයා මම ලක්ෂ 12ට විත්ස්කාර දෙනවා කියලා කිව්වොත් කියපු තැනක් හඬපඩේකින් හරි මොකෙන් හරි ඔප්පු කළොත් එයා විතරක් නෙවෙයි නාමලුත් බොරු කිව්වා. ගොඩක් දෙනෙක් කියනවා මම කිව්වලු ලක්ෂ 12ට විත්ස්කාර දෙනවා කියලා. මරික්කාර්ට මේ අභියෝගය කරන්නේ මාත් ඉස්සරහ. ඔයා කෙලින් මිනිහෙක් නම් ඔයා ඊයේ මම දැක්ක කියනවා ලක්ෂ 12ට විත්ස්කාර දෙනවා කියලා මම කිව්වා කියලා. මම ලක්ෂ 12ට විත්ස්කාර දෙනවා කියලා කියපු තැනක් ඔයා පෙන්නුවොත් මම ඇමතිකමෙන් മന്ത്രിකමෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ ජාතික ජනබලයේ දේශපාලනයෙන් අයින් වෙලා ඔයාගේ දේශපාලනයට එනවා කියන ඕන බැල මෙහෙවරකමක් කරා. මම සූදානම් ඇමතිකමෙන් മന്ത്രിකමෙන් අයින් වෙන්න. හැබැයි ඔයත් අභියෝග බාර ගන්න ඕන. එහෙනම් ඔයත් ඉල්ලා අස්සෙන් සූදානම් වෙන්න ඕනේ ඒක ඔප්පු කරගන්න බැන්න. අභියෝග කරනවා නම් චැලෙන්ජ් කරනවා නම් කෙලින් හිටගෙන කරන්න ඔය අනිත් කලිසමේ ගරුත්වය දෙන අභියෝග කරා. හඬපටයක් තියෙනවා නම් මණික්කාර පුළුවන් නම් ඔප්පු කරනවා. අපිට පෙට්‍රෝල් අඩු වුණාද? විත්ස් එක ලක්ෂ 12ට හම්බුණාද? එහෙම නැත්නම් ඔයගොල්ලෝට ජපාන් බයික් එකක් හම්බුණාද කියලා මේක කවුරුද 5ක් නෙවෙයි 10ක් කරුවොත් මේ බොරුවක් මේගොල්ලෝ දිගින් දිගටම කරනවා. මේ දුප්පත් මිනිසුන්ට කියන්නේ මේ දේශපාලනය කියන්නේ මම වැඩි කාලෙ ඉන්නේ නැහැ බය වෙන්න එපා. ඉන්නේ තව මාස දෙක තුනයි. හැබැයි මං ඉන්නකම් ඇත්ත කියලා තමයි යන්නේ. මේ සම සාමාන්‍ය ජනතාවට කවදාවත් හොඳ දේවල් වෙන්නේ නැහැ. අපිට පෙට්‍රෝල් 150ට ගන්න වෙන්නේ නැහැ. දැන් පෙට්‍රෝල් භාග්‍යයි තමයි 150ට ගන්න පුළුවන්. මේ ඉන්නේ එක්කෙනෙකුට කියන්නකෝ ඒගොල්ලෝ වේදිකාවල ඒවා කිව්ව නැද්ද කියලා. ගෑ ගන්න එපා බබාලා වාඩි වෙන්නකෝ. අහන්නකෝ අපි කියන එක. අයි අද ඔය කුඩු ගාලා ආයෙ සත දාන්න පටන් ගත්තා. ඒ කුඩු ගානේ නවිට දැන් එක්කෙනෙක් නැගිටලා කියන්නේ ප්‍රභාකරන් රස්තවාදී කියලා. නෑනේ. ඉස්සරහත් නැහැ පිටපස්සෙත් නැහැ. හැබැයි අපේ සබලියට කියන්නේ මොකද්ද? අපේ රණවිරුන්ට කියනවා සබලියෝ කියලා. ඔයගොල්ලෝ කොන්ද බණ දිනවන කවුරු හරි මම බලා දෙන්න. මගේ විනාඩි 9ක් තියෙනවා මම දෙන්න. කවුරු හරි නැගිට ඔන්න එනවා බික්කොච්ච අයියා. අපිට කියන්නේ මේ රටේ ඉන්නේ සෙබලියෝ නෙවෙයි රණවිරුවෝ කියලා. නැත්තම් කියන ප්‍රභාකරන් රස්තවාදී කියලා. එයාටත් කියන්න බැරුව ඉන්නේ. ගරු මූලාසන මන්ත්‍රීතුමනි ඒ තරමට මේක රට වැඩිලා තියෙන්නේ. තවත් මම කියන්න. අහන්න. හරිද? දැන් අපි කියනවා අපි කිව්වා මෙච්චර කාලේ අපි බස් වල ගිහිල්ලා දේශපාලනයක් කරනවා කියලා. හොඳයි.
අපි මේ ට්‍රේන් වල ගිහිල්ලා දැන් සමහර වීඩියෝස් දැම්මා ට්‍රේන් වල අවිල බලන්න ඔය අපේ මේ මාදිවල තියෙන ගේ එක තමුන් සමහරුන්ට කාර් දෙකයි සමහරුන්ට වාහන තුනයි දැන් දැන් මේ තව 2000 ගෙන්නනවලු එම්බිලාට දෙන්න අපි ආවේ මේ අපේ සල්ලි වලින් මං කිව්වා මගේ ඩෙන්ටි කාඩ් නම්බර එක 86යි 18යි 0යි 32යි 95යි මගේ ටෝටල් ඇසෙට් එක අද මං ගාව තියෙන ලක්ෂ 18යි ඊට වඩා කොයිර සල්ලි තියනවා නම් අරන් දෙන්න මම තියාගන්න හැබැයි ඒක එම්බි කෙනෙකුට නැගිටලා කියන්න උන්ගේ වත්කම් බරගම් එක ඩෙන්ටි කාඩ් නම්බර කියන්න වික්කොච්චින යට අහන්න එයාගේ ඩෙන්ටි කාඩ් නම්බර පුළුවන් කියන්න බෑනේ මෙච්චර කාලේ කිව්වා අපිට සල්ලි නැහැ අපි ප්‍රභු ජාතියක් නෙවෙයි අපි සාමාන්‍ය මිනිසුන්ගේ මිනිසුන්ගේ ජාතියක් කියලා කිව්වා දැන් වෙන්නේ මොකද්ද දැන් බලුවම ඔයගොල්ලෝගේ වත්කම් බරගම් නාමල්ට වඩා වැඩි දැන් බලුවම මේ ජෝතිදගේ එයාගේ එකට වඩා වත්කම් බරගම් වැඩි වඩේ විකුණලා පාම් විකුණලා දැන් මේ මාත්‍ය වල ගිහලා අඩුවා මන් දැන් මේ කෙසල් කෙඩි ගත්තා රයිස් ගත්තා මට මේ මිනිස්සු සල්ලි දුන්නාම පාන්න කියලා නෑ නෑ මං කියනවා පරුප්පු කියලා Sanju Lux YouTube channel like and subscribe. Carol set when I'm in Nika.